ඔන්න අම්මා කෙනෙක් දවසක් කියනවා ආර්යනාංශ මම නම් ඔස්සක පරිණාම මම නම් කිසි දවසක දුගතියට වැටෙන්නේ නැහැ. දන්නවද මේ අම්මා කියන කතාව? දන්නවද? ඇයි මම මෙච්චර දාන දීලා තියෙනවා? ආර්යනාංශ හිතන්න පුළුවන්ද පොඩිද? අනිවාර්යෙන්ම මම දිව්‍ය ලෝකේ තමයි යන්නේ. එහෙමයි අම්මි. අම්මා පුදුමයි. දැන් මේ අම්මා ඔස්සක පරිණාමද? මේ ළමා සුගති පරායන. අපි ඔබෙන් අහනවා. අපි කොහොමද මේකට උත්තරේ තියෙන වෙන තැනකයි කිය. ඔබේ තියෙන දෘෂ්ටි වලයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබ මොන වගේ දෘෂ්ටි වලද ඉන්නේ? ඔබ නිවනක් දෘෂ්ටියක් විදිහට දකින්නේ. ඔබ දෘෂ්ටි වල ඉන්නවා නම් මොනම හරි දෘෂ්ටි වල ඉන්නවා නම් නිවන කියලා දෘෂ්ටියක් ඔබට තියෙනවා නම් ඔබ ඔස්සක පරිණාම නැහැ. ඔබට දිව්‍ය ලෝක කතා, ඔය කියන නිර කතා, ඔය කියන 31 ලෝක ධාතුවේ කතා, ඔය කියන නිවනේ කතා ඔක්කොම ඔබට ඔස්සක පරිණාම නැහැ කියන හේතුවයි. ඔබ ඉන්න දෘෂ්ටි ගැන ඉස්සලා හොඳින් අවධානය යොමු කරන්න. ඔබ මේ ලෝකය කියලා දකින්නේ දෘෂ්ටි ගොඩක්. ඔබ දන්න කියන හැම එකම දෘෂ්ටියක්. ඔබ නිවනේ කියලා හිතන්නේ දෘෂ්ටියක්. ඔබගේ රාග දේශම කියන්නේ දෘෂ්ටියක්. ඔබ කියන හැම එකම දෘෂ්ටියක්. ඔය දෘෂ්ටි වල ඉන්න කිසි කෙනෙක් ඔස්සග්ග පරිණාම නැහැ. ඔබ හිතනවා නම් රාග දේශම සංසිඳිලා මෙහෙම වෙනවා කියලා. ඔබ හිතනවා නම් මේ ඔය මොනවා හරි ඔබ හිතනවානේ. ඔය දෘෂ්ටියක් නෙමෙයිද? ඕකත් දෘෂ්ටියක්. ඔබ හිතනවානේ මෙහෙම වෙලා මෙහෙම වෙයි කියලා. ඔබ හිතනවානේ මොකක් හරි දෙයක් සුගති පරායනයි කියලාත් හිතනවානේ. ඒකත් දෘෂ්ටියක්. මොකද ඒ කියන්නේ? එහෙම දෙයක් නැහැ කියලා දකින කෙනෙක් ඕස්සග්ග පරිණාම. ඒ කියන්නේ එහෙම දෙයක්වත් තියෙන්න බෑ. ඔබ හිතනවා නම් ඔබ දුගතියකට වැටෙන්නේ නැහැ කියලා ඔබ ඔස්සග්ග පරිණාම නැහැ. ඇයි ඒ? ඒකත් දෘෂ්ටියක්. ඊටාම ගැඹුරුයි, ඊටාම සංකීර්ණයි. සියුම් තැනක සැඟවිලා තියෙනවා. ඒකට හේතුව ඔබ ඉන්නවා. ඔය හැම දෙයකම නිරූපණයේ ප්‍රතිබිම්බේ ඔබයි මම කියන එකයි. මම සැඟවිලා ඉන්නේ මටම නොපෙනෙන තැනකයි. ඔය උත්තර දීපු හැමෝම ඉන්නේ මීහරක් අර මඩේ ඉන්නවා කියලා කිව්වා. එරිලා ඉන්නේ. තේරෙනවද? එහෙම දෙයක්වත් නැහැ ආර්යංශ කියලා කවුරු හරි කිව්වනම් අන්න එයා නියත සම්බෝධි කරයි. තේරෙන්නේ? ඇත්ති. අන්ත දෙකක් තියෙනවා නම් ඔබ මේ ධහම තුල තාම පරිණත නැහැ. සුගතියක් හරි දුගතියක් හරි සුගතියක් තියෙනවා නම් ඔබට දුගතියක් කොහොමද තියෙනවා කියන්නේ ඔබ තාම ලෝකෙට ආйти. ඔබට මුකුත්ම එහෙම අත්‍තරම දෘෂ්ටියක් නැත්නම් එහෙම දෘෂ්ටියක් නැත්නම් ඔබ hina වෙලා හුස්ම ටික යනවා. මේ හුස්ම ටික ගියා එච්චර. ඉහළට හගත්ත හුස්ම පහළට ගියා. මොන කතන්දරයක්වත්. කවුරු හරි කිව්වනම් ඔන්න ඔය කතාව ඉහළට ගත්ත හුස්ම පහළට ගියා. මොන කතන්දරයක්වත් මම නම් දන්නේ නැහැ. මට නම් වැඩකුත් නැහැ වගේ හරියට හරි. ඒකාන්තයෙන්ම සුගති බලන්න. ඇත්තටම අපි මේ හිතන එකමයි ප්‍රශ්නේ. අපේ දැනුමමයි ප්‍රශ්නේ. අපි හිතනවානේ දැන් අපි ගත්තොත් එහෙම දෙයක්වත් මේ කතාවේ කතා කරන්නේ නැහැනේ. එහෙම දෙයක් තියෙන්න බෑනේ. තියෙන්න පුළුවන් එහෙම සුගතියකුයි දුගතියකුයි. මේ අත්ත කතාව ඕක නේද? අන්තයක් තිබ්බොත් මධ්‍යම ප්‍රතිපදාව නැහැනේ. නේද? හොඳ නරක අන්ත දෙක තියෙනවා නම් මේ ධම්ම නැහැනේ එතන. එහෙම එකක් තියෙන්න බෑනේ. තියනවාද එහෙම එකක්? දැන් 31 ලෝක ධාතුවෙම මිදුණයි කියනවා නම් ඉතින් බුදුන් වහන්සේ ත්‍රිලෝකනාථ සම්මා සම්බුද්ධ කියන්නේ මේ අරමුණේ නම් තුන් ලෝකෙම තියෙන 31 ලෝක ධාතුම තියෙන. එහෙනම් මේ අරමුණේ දෙයක් නැත එතන. එහෙම කතා කරන්න බෑනේ.
එහෙම කතා කරන්න බෑ නේද? ඇයි ආර්ය භූමියේ අපි කියවනේ මෙහෙම නැහැ කියලා. අපි කියවනේ පෘථග්ජන භූමියේ ඔය සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ඔක්කොම තියෙන්නේ. පෘථග්ජනයටයි කිව්වා. අයි ආර්ය භූමියේ එහෙම කෙනෙක් නැද්ද? නැහැ. එහෙම මොකක්වත් කතා කරන්න පුළුවන් කමක් නැහැ. කවුරු හරි ගොත් මට නම් දුගති පරායන වෙන්න ඕනේ නැහැ. දුගති පරායන කමක් නැහැ. දුගති පරායනවත් කමක් නැහැ. ඒකේ පොඩි ගැම්මක් තියෙනවා. එයාට එහෙම බලාපොරොත්තු නැහැ. එයාට එහෙම අන්න එතන තණ්හාව නැහැ. භව රාගේ නැහැ. ඇයි? මට නම් ඕ ඒකනේ අත්හර ගන්න ඕනේ. දැන් හොඳ කියන අන්තයට යන්න හැමෝම කැමතිනේ. කවුරු හරි අනිත් පැත්තට කතා කරා නම් මට නම් ඔය හොඳ කියන ඒ පැත්ත මට ඕන මොකක් හතර අනිත් පැත්තට යන කතා කරා නම් අර අපි කියනවනේ ඔකනේ දුකද සතුටද කිය. පැත්තට කියනවා අනිත් පැත්තට කියනවා. දැන් පළත් අරගෙන යන්න කියන්නේ. පළ අරගෙන පළ කිව්වේ. ඒකයි කිව්වේ ඔබ නොපෙනෙන මානෙක. මේ ප්‍රඥාව හැමතිස්සෙම තියෙන අනිත් පැත්තට. අනුසෝතේ නෙමෙයි. ඔකත් අනුසෝතේ නෙතියි. සුගති පරාය. ඔකත් අනුසෝතේ. ඔය හැම ආගමෙම තියෙනවනේ කතා. ඒගොල්ලොත් එක එක නම් වලින් කියනවනේ. ස්වර්ගයේ කියනවා එක එක විදිහට කියනවනේ. ඉතින් අපිත් එකක් හදාගන්න බලනකොට ඒකටම හරියන්නේ. හරිද එතකොට? නේ? ඒකත් අන්තයක් කියලා අපිට නොපෙනෙන තැනක තියෙනව නේද සැඟවිලා. ඔබට එහෙම දෙයක් තියෙනවා නම් ඔබ කොතනද ඉන්නේ? ඔබත් ඇත්තටම ලෝකෙට අයිති. ලෝකෙට අයිති කියන්නේ ඔබට මේ සසර උරුමයි. මේ නිසායි අපි කිව්වේ ඵල අරගෙන ඵල කියලා. මේකේ ආර්ය භූමියේ කොයින්ද ඵල? අපි ඒකයි කිව්වේ පෘථග්ජන අය කියන මුගලන් හාමුදුරුවෝ ගාලා මරුවයි කියලා. ආර්ය භූමියේ මුගලන් හාමුදුරන්ට මුගලන් හාමුදුරුවක් නැහැ කියලා. මේ කතා දෙක තේරෙනවා. ආර්ය භූමිය කියනවා නේද? රහතන් වහන්සේට ගසුත් නැහැ කොළත් නැහැ කියලා. පෘථග්ජනය කියනවා රහතන් වහන්සේට ගස්වල කොළ කඩන්නේ නැහැ කියලා. ආර්ය භූමිය කියනවා නේද? රහතන් වහන්සේලා නේ. පසුත් නැහැ පොළොවකුත් නැහැ කියලා. රහතන් වහන්සේලාට. පෘථග්ජනය කියනවා රහතන් වහන්සේලා නේ බිම හාරන්නේ නැහැ. රහතන් වහන්සේලාට කොහෙන්ද උන්වහන්සේලා සියල්ල නිදහස්. ඒකම උන්වහන්සේට එහෙම දේවල් නැහැ. පුදුමයි. ඔව් පුදුමයි. ඉතින් හරිම සියුම්. ඔබට ඔබ අහිමි වෙලා නම් ඔබ එතන දකින්නවා නම් ඔබට පළක් නැහැ. සුගතියක් කියලා දුගතියක් කියලා දෙයක්වත් නැහැ. හැබැයි ඔබ සුගතියක් ගැන හිතනවා කියන්නේ ඔබ වැටෙන්නේ දුගතියට. ඒක බලන්න ධර්මයේ දකින්න සියුම් කෝණයක් තියෙනවා. ඒකට කියන්නේ භව රාගය කියලා. භවේ පතනවා නම් අසුචි චුට්ටක් තිබ්බත් ගඳයි මහන්න කිව්වේ ඒකයි. එහෙනම් සුගතිය කියන්නේ භව රාගයක්. එහෙනම් මේ වචනේ පොතේ තියෙන ඔස්සක පරනවා කියලා. හැබැයි ඒක අපි දෙයක් කරගෙන වගේ පේන්නේ නැද්ද? ඒක කතා කරනකොට ඔබට කියන්න තිබුණේ ඕකේ අනිත් පැත්ත. ඔබ කියපු පොතේ තියෙන වචන නෙමෙයි. ඒක අනිත් පැත්තට. එහෙනම් ඒ කිසිවක් ඇත්තටම මේ කිසිම දෙයක් අදාළ. ඔබ හුස්ම ටික යනවා. ඔබ හිතනවා මම දුගතියට වැටේද. මම සුගතියට වැටේද. එතරම් ඔබ ඉන්නේ අවදානමක. ඒකට හේතුව ඔබ ඉන්නවා. හැබැයි ඔබට එහෙම දෙයක් කිසිම දෙයක් නැහැ. එහෙම මේ සිතුවිල්ලෙන් මේවා එන්නේ. එහෙම සිතුවිලි පළකුත් නැහැ. මේ ධර්මයේ දැනුම එහෙම මුකුත් වැඩක් නැහැ. පාරෝ දිමින් දැම්මා වගේ. ඒ කියන්නේ ඔබට අවබෝධයි. ඒක නිසා ඔබ පාරෝ දිමින් තිබ්බා. ඊට පස්සේ
උලග වගේ කතාව. මට එහෙම දෙයක් හම්බෙන්නේ. එදිනදා ජීවිතය තුළ තමන් බලන්නේ හැමතිස්සෙම තමන්ගේම ස්වභාවය කණ්ණාඩියේ මුණ බලනවා වගේ. තමන්ගේ අභ්‍යන්තරේ කිසිම දැනක ඇත්තටම එහෙම අභ්‍යන්තරයෙන් ඒක හිතන එක නෙමෙයි. ඒක තමන්ට දැනෙන අවස්ථා කිහිපයක් තියෙනවා. හැබැයි තමන්ට හොඳට තමන්ව බලන්න පුළුවන් තැන් තියෙනවා. හැබැයි මේක අතරම කියන්න ඕනි නොකියත් බෑ. හැබැයි ගොඩක් අය මේක නොහිතන පැත්තක් වෙන පුළුවන් ධර්මයේ තුලත් මේක තියෙනවා. හැම මොහොතකම ජීවිතය අතහැරලා ඉන්නේ. එයා හැමතිස්සෙම හුස්ම යනවා. කාලා හැම මොහොතකම අත්‍තරම කිව්වොත් අර කියන්නේ අරසේ කමට මේ අන්තිම හුස්ම බින්දුවයි. එතන කියන්නේ කවදාත් හම්බෙන්නේ. එහෙම අය ඉන්නවනම් හොඳයි. ආරණසේ කමටහන තියෙන එතන මේ අන්තිම හුස්ම හැම මොහොතේ මේ මොහොත විතරයි. එතකොට එයා හැම මොහොතෙම ඒ මොහොත යාගේ නේද? අන්තිම හුස්ම බින්දුව. ඉතින් යාගේ කවුරු හරි ඇවිල්ලා මොන හරි දෙයක් කරත් එයා අනිවාර්යෙන් මේ සම්මුතිය තුළින් කියනවා නම් මේ යනවා. ගුණාල මැරෙනවා. මොකද මේ අන්තිම හුස්ම බින්දුව කියනකොට